පාස්කුවට පසු සතියේ බදාදා දවසේදී දෙවියන් වහන්සේ ඔබට කුමක්ද කියන්නේ? සුදෝ ලූක් 24 වෙනි පරිච්ඡේදයේ 28 වන පදයේ ඉඳන් පද කිහිපයක්. ඔහු යමින් සිටි ගමට ලං වූහ. එහෙත් උන්වහන්සේ තවත් දුර යන බවක් දැක්වූසේක. එවිට ඔහු දවස ගෙවි සවස් වේගෙන එන බැවින් අප සමග නතර වූ මැනවයි උන්වහන්සේට පෙරැත්ත කළහ. උන්වහන්සේ ඔවුන් සමග නතර වීමට ගෙට ඇතුල් වූසේක. තවද උන්වහන්සේ ඔවුන් හා සමග කෑමට හිඳගත් කල්හි රොටිගෙන ආශිර්වාදය පවසා කඩා ඔවුන්ට දුන්සේක. එවිට ඔවුන්ගේ ඇස් ඇරි ඔහු උන්වහන්සේ කවරෙක්දැයි හැඳිනගත්හ. එවිට උන්වහන්සේ ඔවුන් කෙරෙන් අතුරුදහන් වූසේක. එකල ඔහු උන්වහන්සේ අප හා සමග මගදී කතා කරද්දීත් ශුද්ධ ලීවිල්ල පහදා දෙද්දීත් අපේ හදවත දැවි ඇවිලී ගියා නොවේදැයි එකිනෙකාට කීහ. කිතුණු ගීත පොතේ 38. සාමයේ මිහිර බෙදා දෙන්නට ලෝකේ පුරා සමිඳුනි මා ඔබගේ දැතේ ආයුධයක් වේවා ආයුධයක් වේවා වෛරය අසමගි තැන් සොයලා ප්‍රේමය සමගිය එහි යොදලා විශ්වාසය මද තැන් සොයලා බලාපොරොත්තුව ඇති කරමු සාමයේ මිහිර බෙදා දෙන්නට ලෝකේ පුරා සමිඳුනි මා ඔබගේ දැතේ ආයුධයක් වේවා ආයුධයක් වේවා ශෝකය ඇති තැන සැනසුමලා අඳුරු තැනට ආලෝකයලා සොවිල් පිරුණු තැන් මකා දමා සොම්නස එහි අපි ඇති කරමු සාමයේ මිහිර බෙදා දෙන්නට ලෝකේ පුරා සමිඳුනි මා ඔබගේ දැතේ ආයුධයක් වේවා ආයුධයක් වේවා සැනසුම අප පතනවට වඩා අනුන්ව නිතරම සනසවලා තේරුම් ගනු ලබනවට වඩා තේරුම් ගනිමින් දිවි ගෙවමු සාමයේ මිහිර බෙදා දෙන්නට ලෝකේ පුරා සමිඳුනි මා ඔබගේ දැතේ ආයුධයක් වේවා ආයුධයක් වේවා සෑම අය හට අප බෙදෙන ලෙසේ අපටද එලෙසම ලැබෙනවනේ මරණින් මතු අප ජීවිතයේ අප දිවි ගෙවනෙමු ලකුණක් සේ
සමිඳුනි මා ඔබගේ දැතේ ආයුධයක් වේවා ආයුධයක් වේවා ආයුධයක් වේවා. මරණින් මතු අප ජීවිතයේ අප දිවි ගෙවනෙමු ලකුණක්සේ. එම්මාවුස් ගමනේ ඒ ගෝලයන් දෙදෙනා එක්ක යේසුස් වහන්සේ අච්චර ළඟින් ඉඳලත් ඒ අයට උන්වහන්සේව අඳුරගන්න බැරි වුණා. අද අපි අතරත් උන්වහන්සේ කොයි ආකාරයෙන් ඇවිදිනවද කියලා අපට තේරුම් ගන්න බැරි අවස්ථාවල් තියෙන්නට පුළුවන්. උන්වහන්සේ කියනවා ඔබ අතර ඉන්න ඊටාම කුඩා තැනැත්තාට ඔබ යම් කිසි දෙයක් නොකලාද ඒ එසේ නොකලේ මා හටයි කියලා. ප්‍රේමවන්ත අයවරුනි, උන්වහන්සේ අපි අවට හැම තැනකම ඉන්නවා. උන්වහන්සේව නියෝජනය කරන මිනිසුන් අපට හමු වෙනවා. අපි බලාගෙන ඉන්නේ උන්වහන්සේව මේ වෙලාවේදී ජේසුස් වහන්සේ වගේම ඇවිල්ලා අපිත් එක්ක කතා කරන කන්නම් ඒක එහෙම මේ වෙලාවේදී වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ එන දවස වෙනකන් අපිට බලාගෙන ඉන්නට වෙනවා. හැබැයි එතෙක් ඔබට මට උන්වහන්සේගේ සාමය අරගෙන යන්නට වෙලා තිබෙනවා. ඒ උන්වහන්සේගේ කැඳවීම අපිට ඉෂ්ට සිද්ධ කරන්න වෙනවා. මන්ද උන්වහන්සේ කියනවා මම ඔබ තුලින් නියෝජනය වෙනවා. ඔබ මගේ අත් දෙක, ඔබ මගේ කට, ඔබ මගේ ඇස් දෙක ඔබ මං කරන දේවල් කරන්න යන නිසා ඔබට මගේ ආදරය අන් අයට දෙන්නට තියෙනවා කියලා. නිසා ප්‍රේමවන්ත අයවරුනි, අද දවසේ ඔබට ස්වාමීන් වහන්සේ කියන්නේ ඔබේ ජීවිතය සාමය ගෙන යන පුද්ගලයෙක් බවට පත්වෙන්න ඕනේ කියලා. වෛරය, කෝපය, ශෝකය අනික් මිනිසුන්ට සැනසුම ලබා දෙන චරිතයක් බවට ඔබ පත්වෙන්නට ඕනේ. ඒ අනවශ්‍ය ගතිගුණ අයින් කරලා ඔබගේ ජීවිතයෙන් අන් අයට සහනය දෙන පුද්ගලයෙක් බවට ඔබ පත්වෙන්නට ඕනේ. ඔබ ඉන්න තැන සාමය ගෙන දෙන ගතිගුණ ඔබට වපුරන්නට ඕනේ. එසේ කරන්නට ස්වාමීන් වහන්සේගේ ශක්තිය මඟ පෙන්වීම සහ සුද්ධාත්ම මඟ පෙන්වීම ලබා දෙනසේක්වා. ජේසු පිටයි.